පොහොර නැවේ සිද්ධියට අත්අඩංගුවටගත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධිරේක ලේකම් රිමාන්ඩ්. චාමර ගැන කියන්න රනිල් අල්ලස් කොමිසමට. අත්අඩංගුවට ගන්න එපා කියා ප්‍රසන්න රණවීර ගොනු කළ පෙස්සම විසිවෙයි. ඡන්දයේදී 70ක් ගන්න ටිල්වින් සූදානමක. ලබන මාස 6 වෙනිදා පළාත් පාලන අතර ජයග්‍රහණය කොහොම එකක්ද 70 පැනපු දෙවන්ත ජයග්‍රහණයක අපි මාලිමාව දිනවල ඔප්පු කරන්න ඕන රට ඉන්නේ මාලිමාවත් එක්ක. දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවටගත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වූ මහේෂ් කම්මන්පිල මහතා රක්ෂිත බන්දරාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී 2021 වසරේදී චීන සභාගමකින් ගෙනවන ලද පොහොර තොගයක් සම්බන්ධයෙන් වූ ගැටලුවකට අදාළවයි ඔහු අත්අඩංගුවට ගැනුණේ. අදාළ සමාගමෙන් මෙරටට ගෙනවන ලද ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයකට අදාළව අතිටවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් ලබා දීම මගින් ඊට අදාළ පළමු පොහොර තොගයෙන් 75%ක මුදලක් එනම් ඇමරිකන් ඩොලර් මිලියන 6.9කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවීමෙන් රජයට පාඩු කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි. ඊට අදාළව අල්ලස් කොමිසම විසින් අදාළ අතිරේක ලේකම්වරයාව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළා. එහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු එළඹෙන මැයි මාස 5 වෙනිදා දක්වා රක්ෂිත බන්දරාගාරගත කිරීමට නියෝග කළා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව හමුවට පැමිණියා. මේ වන විට රක්ෂිත බන්දරාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිටි කාලයේදී සිදුවූ ඇයි පැවසෙන දූෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රේල් 17 වනදා අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණද එදින ඔහුට පැමිණියුන් නොහැකි බවට සිදු කළ දැනුම් දීමකින් අනතුරුවයි අද දිනේදී පැමිණෙන ලෙසයි දැනුම් දී තිබුණේ. කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළ පිහිටි රජයේ ඉඩමක් අයතු ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන්නිල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කළ රීත්වෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභ්‍යජනාධිකරණය තීන්දුව කරනු ලැබුවා. අභ්‍යජනාධිකරණයේ සභාපති විනිසුරු මොහමඩ් ලෆාර් තාහිර් සහ ප්‍රියන්ත ප්‍රාන්දුර මහතුරුන්ගෙන් සමන්විත අභ්‍යජනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි එම නියෝගය නිකුත් කරනු ලැබුවේ. එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් මේ වන විට මහර මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්දරාගාරගත කර තිබෙනවා. 2008 වසරේ බොරලැස්කමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කොළඹ මහාධිකරණයේ හමුවේ අද සාක්ෂි සටහන් කරගනු ලැබුවා. 2008 වසරේ ඔක්තෝබර් මාස 10 වනදා බොරලැස්කමුව ප්‍රදේශයේදී එවක කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා මරණයට පත් කිරීමේ අරමුණින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වෙත්තිකරුවන් දෙදෙනෙකුට රෙහිව ගොනු කර තිබූ නඩුවක් අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේදී විභාගයට ගැනුණේ. එම අවස්ථාවේදී මීට පෙර නිකුත් කළ නොතිසියකට අනුව සාක්ෂිකාර මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයේ පෙනී සිටියා. ඒ අනුව නඩුවේ පළමුවන සාක්ෂිකරු වශයෙන් නම් කර සිටි ඔහුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කිරීමෙන් අනතුරුවයි ඔහු මුදා හැරීම නියම කෙරුණේ. පුංචි ඡන්දයේදී 70ක් ඉක්ම වූ ප්‍රතිශතයකින් ජය ලබා ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ බේරුවල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින්. ලබන ඡන්දයෙන් පස්සේ ඒගොල්ලෝ රතු දත්ත පොතට එකතු වෙනවා. ඉස්සර හිටපු වඳ වී ගිය සත්තු වෙලි. මොකද ඒගොල්ලෝ වෙනස් වෙන්නේ නැහැ නේ. ඒගොල්ලෝ වෙනස් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා දේශපාලන කියන්නේ පරණ ක්‍රමයමයි කියලා. නෑ රට වෙනස් වෙලා තියෙන්නේ. අපි රට වෙනස් කරලා තියෙන්නේ. අපේ රටේ ජනතාව වෙනස් වෙලා තියෙන්නේ. අපි කවුරුත් දන්නවා. මේ ඡන්දය අපට දෙන්න එක අමාරුවක් නේ. රැස්වීම් තිබ්බත් නොතිබ්බත් ප්‍රතිඵලය පැහැදිලි. 6 වෙනිදාට ප්‍රතිඵල කියනකොට මාලිමාව දිනනවා. ඔයලා එන රැස්වීම් තියන්නේ කියලා. අපට ඕන්ලා තියෙන ටිකක් ලොකුවට දිනන්න මේක. යන්තම් නෙවෙයි. අපි ජනාධිපතිවරණ දිනුවා 50%. මහා මැතිවරණ දිනුවා 60 පැනලා. දැන් අපට උන් ලබන මාස 6 වෙනිදා පළාත් පාලන අතර ජයග්‍රහණය කොහොම එකක්ද 70 පැනපු දෙවන්ත ජයග්‍රහණයක අපි මාලිමාව දිනවල ඔප්පු කරන්න ඕන රට ඉන්නේ මාලිමාවත් එක්ක.
මාසිකව සිහින ජනපතිවරුන් මේ වන විට බිහි වී ඇති බව අග්‍රාමාත්‍ය හරණි අමරසූරිය මෙනවී ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියේ ඉදිරි මැතිවරණය වෙනුවෙන් සංවිධානය කර තිබූ ජන හමුවකට එක්වීමෙන්. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙන්න යනවලු අගෝස්තු මාසේ. කොහොමද දන්නේ? ජනාධිපතිවරණ කීයක් පරාජය වෙලාද මේ දැන් ජනාධිපතිවරණයක් මාස දෙක තුනකින් දිනන්න සූදානම් වෙන්නේ කොහොමද කින්ද මන්ද කියන එක මම දන්නේ. කවුද මන්ද එහෙම කතාවක් කියලා. ඊට පස්සේ මම දැක්කා සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙන්න යනවලු දෙසැම්බර් මාසේ. ඒක කියනවා කබීර් හෂීම්. කබීර් හෂීම්ගෙන් මම ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ ඇත්ත කතාව. නමුත් ඔන්න ඒගොල්ලෝ ඒ ආවේගයත් එක්ක සාමාන්‍යයෙන් තර්කානුකූලව හිතනවා කියලා අපි බලාපොරොත්තු වෙන කෙනෙක්වත් එහෙම දැන් හිතන්නේ නැති තත්වයකට පත් වෙලා තියෙනවා. අපි ආවම රට කඩන් වැටෙනවා කිව්වා, ඩොලර් එක වැටෙනවා කිව්වා, ආයෝජකයෝ පැනලා යනවා කිව්වා, වයසක මිනිස්සු මරන්න යනවා කිව්වා, ඔයගොල්ලෝගේ ගෙවල් අයිති කරගන්න යනවා කිව්වා, මොනවද කතා ගොඩක් කිව්වනේ. ඒව මොකක්වත් සිද්ධ වෙලා නැහැනේ. දැන් මාස 6ක් ගිහිල්ලා. හරි. ඊට පස්සේ කිව්වා හරි මාසෙකින් වැටෙනවා කිව්වා. මාස 3කින් වැටෙනවා කිව්වා. දැන් අපිට දෙසැම්බර් වෙනකන් කල් දීලා. හරි. ඉතින් අනේ මන් දන්නේ ඒගොල්ලොන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ඒවනම් කතා කරන්නේ මම හිතන්නේ ඒගොල්ලොන්ගේ පරාජය නැවත වතාවක් පරාජය වෙන්න නියමිතයි. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. පිට තුන්වෙනි මැතිවරණයත් පැමිණ ඇති බවත් ගමේ හා නගරයේ බලය හා නායකත්වයේ තීරණය කිරීම මෙහිදී සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මාතලේ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් බලයට ආපු හැටි බඩු මිල අඩු කරනවා කිව්වා. ආවිල ඉහළ ගිහිල්ලා, කිරිමිටි මිල ඉහළ ගිහිල්ලා, පොල් ගෙඩියක් හොයා ගන්නවත් නැහැ. ලුණු අවශ්‍යතාවයවත් සපුරාලන්නට බැරි යා. ලුණු ටිකවත් දීගන්න. බඩු මිල අඩු වෙන්නේ නැතුව කොහොමද පොහොසත් රට නිර්මාණය වෙන්නේ? ගමේ බලය, නගරයේ බලය තීන්දුව කරන අවස්ථාව. පිටම තුන්වෙනි වතාවට මේ රටේ ජනතාව රැවටෙනවා. අලුත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. පැත්ත පළාතක නෑ. මේ වැඩසටහන ඉදිරිපත් කරනවා කියා හිතලවත්. අලුත් IMF ගිවිසුමකට එළඹෙනවා. ඒක කරේ. මේ බොරුව, මේ රැවටිල්ල අනිවාර්යෙන්ම එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී මේ රටේ ජනතාව පරාජය කරනවාමයි. තුන්වෙනි වතාවට වහන්න එපා. සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට ප්‍රතිඵල සටහනක් භාගත කිරීම නිරීක්ෂණය කිරීම සඳහා අද දින සිට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මේ අනුව www.onlineexams.gov.lk/EIC සබදිට පිවිස ජාතික හැඳුනුම්පත් අංකයේ ඇතුළත් කිරීම මගින් ප්‍රතිඵල සටහන් භාගත කර ගැනීම හෝ නිරීක්ෂණය කිරීම සඳහා පහසුකම් සලසා තිබෙනවා. එන්ම www.donate.lk සහ www.results.exams.gov.lk යන වෙබ් යන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි ඔස්සේ ප්‍රතිඵල ලබාගත හැකියි. නීති විරෝධී මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම්වලදී පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝග්‍රෑම් 494 ග්‍රෑම් 48ක තොගයක් අද උදෑසන විනාශ කරනු ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ උත්තලම පාලවිය ප්‍රදේශයේ පිහිටි විනිසි සිමෙන්ති සමාගමට අයත් දහන උදුනකදී ඒවා විනාශ කරන බවයි. මේ අතර මෙරටින් නීති විරෝධී මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලිසිය දෛනිකව මෙහෙයුම් සිදු කරනු ලබනවා. යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් අද මෙරටට පැමිණියා. විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ යුරෝපා සංගමයේ GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතින් 27 ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා එම නිලධාරීන් කණ්ඩායම මෙරටට පැමිණෙන බවයි. මෙරට පැමිණි එම නිලධාරීන් කණ්ඩායම ලබන මැයි මාස 7 වෙනිදා දක්වා මෙරට රැඳී සිටිනු ඇති. එහිදී දේශපාලඥයින්, රජයේ නිලධාරීන්, සිවිල් සමාජය හා වෘත්තීය සමිති රැසක් සමග ඔවුන් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මේ අතර 2024 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 3ක අපනයනයක් සහිත වූ යුරෝපා සංගමයේ මෙරට දෙවන විශාලතම අපනයන ගමනාන්තය බවයි විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ.